මම YouTube කරද්දී අපේ අම්මා බයිනු අපේ තාත්තා බයිනු අපේ නෑදෑයෝ බයිනු වීඩියෝ කරපු පළියට මේ සල්ලි එනවයි දන්නේ නැහැ නේද අපේ අම්මලාට ඇත්තටම මැජික් කරන මැජික් බං YouTube එකට වීඩියෝ එකක් දාලා සල්ලි හම්බ කරනවා කියන එකද අපේ අම්මලා තාත්තලාට මැජික් කියන්නේ නෙමෙයිද ඒ අර නොදැනුවත්කම හින්දා YouTuber කෙනෙක් වෙන්න ආසයි සිංගර් කෙනෙක් වෙන්න ආසයි ගෙදරින් ඔලුවට දාන දේවල් හින්දා ගෙදරින් කැමති නෑ ඔයා ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන ඔයා ඉංජිනේර කෙනෙක් වෙන්න ඕන ඔයා ඔෆිස් එකක යන්න අපේ අම්මත් කැමතුනේ මම මේ 8-5 ජොබ් එක මෙහෙම යට කරලා ටයි එක දාලා 8-5 ගෙදර එනවා නම් අපේ අම්මා මාර ආසයි අම්මලගේ හැටි ගෙදර අම්මා තාත්තා ඒ දේ ගැන නොදැනුවත්කම නිසා ගොඩක් කොල්ලොන්ගේ කෙල්ලොන්ගේ හීන මේ නැති වෙන මොකද අම්මලා දන්නේ නැහැ තේරුමක් නැහැ මේ මෙහෙම දේවල් එනවා කියලා. හැබැයි ඒක පුළුවන් නම් ඔයාට ඩ්‍රීම් එකක් තියෙනවා නම් ඔයාගේ පවුලේ කට්ටිය කියනවා නම් ඒකනේ මේ පුතා මෙන්න මේකට වා යන්න ඕනේ. හැබැයි ඔයා අකමැත්තෙන් කවදාවත් ඒ දේ කරන්න එපා. එතන සතුටක් නැහැ. ඔයා අකමැත්තෙන් ඒ දේ කරනවා නම් ඒතන කිසිම සතුටක් නැහැ නේ. ඒකට ඔයාගේ සතුට තියෙන දේ තමයි ඔයගොල්ලෝ අනිවාර්යෙන් කරන්න ඕන. ඉතින් සාමාන්‍යයෙන් ගෙදර ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඒ කියන්නේ මට ආව ප්‍රශ්න ටික අනිවාර්යෙන් මම දන්නවා ගොඩක් ගෙවල් වල ඇති. අපේ අම්මවත් මාව විශ්වාස කරේ නෑ. ඇත්තටම. අපේ අම්මා ජොබ් එකෙන් අස්සෙද්දිම මට බැන බැන හිටියා. හැබැයි අපේ අම්මා දැන් අපේ අම්මට මං කරලා පෙන්නලා තියෙනවා. ඊට පස්සේ අපේ අම්මා කියන්නේ ඉතින් පුතේ අපි දන්නේ නෑනේ ඕවා. අපි හිතන්නේ නෑ. ඔයා කරලා පෙන්නුවේ හින්දායි අපි දන්නේ. අන්න එහෙම ප්‍රශ්න තියෙනවා දැන්. ඉස්සරහට මං කියන්නේ ඔයා කැමති පාත්‍යයකින් යන්න නැත්නම් ඉන්නවා නම් ගෙවල් වල පොඩ්ඩක් ඒවා ප්‍රශ්න තියෙනවා නම් ඔයා ගෙවල් වල මිනිස්සු සතුටු කරන ගමන් ඔයාගේ පාත්‍යයෙන් ඔයා වැඩක් කරලා පෙන්නන්න ගෙදරට මෙන්න. මේ මං කිව්වේ මේ කම්මේ. ඒ දේ කරලා පෙන්නන්න අනිවාර්යෙන් තීන නැති කරගන්න එපා.